ආයිබෝන් දුවේ පුතේ අද අපේ ගාව තියෙනවා සමගාමී සමීකරණ ගැටලුවක්. අපි බලමු සමගාමී සමීකරණ ගැටලුවක් හරි විදියට ලස්සනට හරි පිළිවෙලක් ඇතුව විසඳන්නේ කොහොමද කියලා. එතකොට මේ ප්‍රශ්නේ විසඳද්දී මම ඉස්සෙල්ලාම ඇත්තටම කරන්නේ ප්‍රශ්නේ කියවන්න කලින් මේකේ දන්නේ නැති පද දෙක මොකද්ද? ඒ දන්නේ නැති පද මොන වගේ අකුරු වලින්ද පෙන්නන්නේ කියලා බලනවා. එතකොට මේකේ බලද්දි මට දැන් පේනවා ළමුන් ගණන xද වැඩිහිටියන් ගණන yද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න. හරි. එහෙනම් ළමුන් ගණන x ඒක ඉස්සෙල්ලම මම මෙන්න මේ විදිහට ලියාගත්තා. ළමුන් ගණන සමානයි x වැඩිහිටියන් ගණන සමානයි y. දැන් අපිට පුළුවන් මේ සමීකරණය ගොඩනගන්න මේ ප්‍රශ්නේ කියවන අතරතුරදීම. එහෙම නැතුව නිකම් ප්‍රශ්නේ කියෙවොත් එහෙම ඒ වෙලාව අපරාධ වෙනවා ඔයාලගේ. දැන් බලමු ඔයාලා විභාගෙදිත් කරන්න ඕන අන්නේ විදිය වැඩක්. හරි. එක් දිනක චිත්‍රපට දර්ශනයක් නැරඹීම සඳහා සිනමා ශාලාවකට පැමිණි ළමුන් ගණන දැන් ළමුන් ගණන විදියට ඉන්නේ අපේ x ළමුන් ගණන සමාන x ළමුන් ගණන එදින පැමිණ සිටි වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් වූ අතර අන්න බලන්න මෙන්න මේ තියෙන වාක්‍ය ළමුන් ගණන ඒ කියන්නේ x කියන කෙනා සමාන වෙන්නේ වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක් වැඩිහිටියන් ගණන y එහෙනම් x සමාන වෙන්නේ දෙගුණයක් y දෙක ගුණ කිරීම y. හරි. එතකොට මේක සමගාමී සමීකරණයක් විසඳන විදියට හදාගන්න සමාන ලකුණේ එක පැත්තකට දන්නේ නැති පද දෙක ගන්න පුළුවන් අපිට. එතකොට 2y දෙපැත්තෙන් අඩු කරන් පස්සේ x අඩු කිරීම 2y සමාන ලකුණේ දකුණු අත පැත්තේ බිඳුව විදියට තමයි ලැබෙන්නේ 2y අඩු කිරීම 2y වලින්. හරි. එහෙනම් ඔන්න එක සමීකරණයක් අපි ගත්තා. එතකොට සමගාමී සමීකරණයක දන්නේ නැති පද දෙකක් තියෙනවා නම් සමීකරණ දෙකක් තමයි ගොඩනගන්න ඕන වෙන්නේ. අපි ඉස්සරහට කියවගෙන ගිහිල්ලා අනිත් සමීකරණයත් හදාගමු. එදින චිත්‍රපට දර්ශනයේ ප්‍රවේශ පත්‍රාලවියෙන් සිනමා ශාලාවට ලැබුණු ආදායම රුපියල් 14000ක් විය. ළමා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 100යි. එතකොට ළමයින් x ප්‍රමාණයක් ඉන්නවා. එහෙනම් එක්කෙනෙක්ට රුපියල් 100ක් වියදම් වෙනවා නම් x ළමයි ගණනකට 100 ගුණ කිරීම x වියදම් වෙනවා. එතකොට එහෙනම් 100යි x තමයි ළමයින්ට යන වියදම. වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 150යි. එහෙනම් y ප්‍රමාණයක් ඉන්නවා වැඩිහිටියන් ගණන. එතකොට එහෙනම් 150 y වලින් ගුණ වෙනවා. එතකොට වැඩිහිටියන් වෙනුවෙන් කරපු වියදම වෙනවා. ඒ වියදම් දෙකේම එකතුව සමානයි 14000යි. එතකොට දැන් සමීකරණ දෙකම ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් ඒක දෙක ලෙස අපි නම් කරමු. ඊට පස්සේ දැන් තියෙන්නේ විසඳන්න. එතකොට දන්නේ නැති පද වලින් x වල අපි බලමු x වල සංගුණක සමාන කරගත්තොත් අපිට x කියන පදේ ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් y වල දැන් බලමු මෙතන y වල තියෙන 150යි y දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ තියෙන ඍණ 2යි y. ඒතර සංගුණක වල විශාලත්ව සමාන කරනවා නම් අපිට පුළුවන් ඇත්තටම එක සමීකරණේ 75න් ගුණ කරලා එතන 150 ඍණ 150යි y හදාගන්න. එහෙම නැත්නම් අපිට x වල සංගුණක වල විශාලත්ව සමාන කරන්න පුළුවන් එක සමීකරණ 100න් ගුණ කරලා. ඒ ඕනම එකක් හරි. දැන් අපි බලමු මෙතන එක සමීකරණ 100න් ගුණ කරලා x වල සංගුණක වල විශාලත්ව සමාන කරගමු. එහෙනම් එක 100න් ගුණ කරද්දී එක සමීකරණේ සියලුම පද 100න් ගුණ කරමු. එතකොට x 100න් ගුණ වෙලා 100යි x ඍණ 2යි y 100න් ගුණ වෙලා ඍණ 200යි y සමානයි බිඳුව 100න් ගුණ වෙලා බිඳුව. දැන් ඒක එක ඩෑෂ් විදියට අපි නම් කරගමු. දැන් එක සමීකරණය වෙනුවට අපිට තියෙන එක ඩෑෂ් කියන සමීකරණය. එතකොට ඒ ළඟින් මම ලියනවා දෙක සමීකරණය. මොකද දෙක සමීකරණයේ දැන් තියෙනවා x ගේ සංගුණක වල විශාලත්ව සමානයි. 100ix ධන 150y සමානයි 14000යි. දැන් අපිට පුළුවන් x කියන පදේ සමීකරණ දෙකකින් ඉවත් කරලා අපේ y වලින් සමීකරණයක් ගන්න. මොකද x ගේ සංගුණක වල විශාලත්ව සමානයි. එතකොට බලමු අපි ධන 100ix ධන 100ix විදිහට තමයි දෙකේම තියෙන. එහෙනම් සංගුණක වල ලකුණ වෙනස් කරගන්න පුළුවන් අපිට. එතකොට සංගුණක වල තියෙන ආකල ප්‍රතිලෝම. එතකොට එයාලා කැපිලා යන විදිහට හදාගන්න පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන් අඩු කිරීමක් කරලා. එහෙනම් මට පුළුවන් දෙකෙන් එක අඩු කරමු. එතකොට අපිට මෙන්න මේ විදිහට එන්නේ නේ. දැන් දෙක සමීකරණේ වම් අත පැත්තේ 100ix ධන 150y අඩු කිරීම එක ඩෑෂ් සමීකරණේ 100ix ඍණ 200y ඒ කොටසම අඩු වෙන්න ඕන. ඒ කියන්නේ වම් අත පැත්තම අඩු වෙන්න ඕන නිසා වරහණක් අනිවාර්යයෙන්ම යොදන්න ඕන.
සමානයි 14 18 කිරීම බිඳුව. දැන් අඩු කිරීමේ ලකුණ පද දෙකටම යොදලා අපිට පුළුවන් ඍණ ලකුණෙන් ගුණ කරලා මෙන්න මේ විදිහට ගන්න 100x ධන 150යි ඍණ 100x ඍණ ගුණ කිරීම ඍණ ධන 200යි y බවට පත් වෙලා දැන් මෙතන 100x සහ 100x කැපිලා යනවා. එතකොට එන්නේ 150යි y 200යි y එකතු වෙලා 350යි y සමානයි 14000යි. දැන් අපිට y ගේ උත්තරේ ගන්න පුළුවන් 350න් දෙපසම බෙදලා මේ විදියට. එතකොට y සමානයි මෙතන බෙදද්දී බිඳුවට බිඳුව කැපිලා ගිහිල්ලා දැන් මෙතන 35 140ට 35 ඒවා 4ක් තියෙනවා. එතකොට y සමානයි 40යි. දැන් y සමානයි 40යි නම් අපිට පුළුවන් x සහ y ඉන්න ඕනම සමීකරණයකට y සමානයි 40 ආදේශ කරලා x ගේ පිළිතුර හොයන්න. එතකොට අපි බලමු දැන් මෙතන එක සමීකරණයට ආදේශ කරන්න පුළුවන් අපිට හරි ලේසියෙන් එතකොට ගන්න පුළුවන්. දැන් x සමානයි 2y විදියට තියෙන සමීකරණය අරගෙන අපි ඒකට ආදේශ කරමු x සමානයි 2y ට ආදේශ කරනවා y සමානයි 40. ඒ කියන දෙක ගුණ කිරීම 40 x සමානයි 80යි. එතකොට y ගේ පිළිතුර 40යි. y කියලා කියන්නේ වැඩිහිටියන් ගණන 40යි. x කියලා කියන්නේ ළමුන් ගණන 80යි. එතකොට අපි සමීකරණය විසඳලා x සහ y අගයන් ගත්තා. එතකොට ඔයාලට කරන්න තියෙන මෙන්න මේ පිළිවෙලට සමීකරණය ගොඩනගලා මෙන්න මෙහෙම ලස්සනට විසඳුම ඉතාම ඉක්මනින් අපිට ගන්න විදිය හදාගන්න එක. එහෙමනම් අපි ඊළඟ ගණනේදී හම්බෙමු. ඔයාලට සුබම සුබ දවසක්.